ආයබන් වාර්ධික නාට්‍යයටත් ඔය දෙම කළානේ. නිෂ්පාදකයා විදින පාඩුව අධ්‍යක්ෂක ඇතුළු අනෙකුත් ශිල්පීන් විඳින අපහසුතාවය ගැන මෙයාට කිසිදු තැකීමක් නැහැ. සභාව ධර්මයේ යාට නිසි දනුම දේවි. එදාට තේරෙවි තමන් කළ දේ හරිද වැරදිද කියලා. කොච්චර හොඳ රඟපෑවත් කොච්චර ලස්සන වුණත් විනයක් නැත්තම් මෙයාගේ නැති වැඩක් නැහැ. සඳුන් රාජකරුණා මහේත් සත්සර මද්දුමාරචි ලලිත් වසන්ත කියන්නේ ක්ෂේත්‍රයේ නමක් තියාගෙන ඉන්න දැවැන්තයෝ තුන්දෙනෙක්. ඔවුන් කවදාවත් තමන්ගේ නිර්මාණයට හානි කරගන්නේ නැහැ. කරන්නම දෙයක් නැති කමට මේ දේ කරන්නේ නැති. මොකද පාරදිගේ නාට්‍යයට දීපු වද ටික මට හොඳට මතකයි. පාරදිගේ ප්‍රේක්ෂකයන් සාධාරණයක් කරන්න ඕන නිසා මම පුදුම ඉවසීමෙන් වැඩ කළේ. ඒත් අන්තිමට මේ නාට්‍යයක් දාලා ගියා. දුරකථනයටවත් ආන්සර් කළේ නැහැ. නාට්‍ය අවසන් කරන්න එක් දිනයක් දෙන්න කියලා කුරුණෑගල ගෙදරට ගිහින් දවස් 3ක් කිල්ලුවා. ඒ දුන්නෙත් නැහැ. කොහොම හරි අන්තිමේ ප්‍රධාන නළුවත් අධ්‍යක්ෂවරයාත් අනෙකුත් ශිල්පීන්ගේ තිල්ලීම නිසා ඇගේ පියා මැදිහත් වෙලා දර්ශන කීපයකට රූපගත කිරීම සඳහා යොමු කළා. එසේ නොමැති වූවා නම් කතාව අවසන් කරන්න වෙන්නේ අසාර්ථක අවසානයකින්. සියලු නිෂ්පාදකවරුත් අධ්‍යක්ෂකවරුත් එකතු වෙලා මේ වගේ අය ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්න කටයුතු කරන්න ඕනේ. නැත්නම් අපිට නිර්මාණ රැක ගන්න බැරි වෙනවා. මායාවිටි නාට්‍ය තවදුරටත් සාර්ථක විදිහට යාමට හැකි වේවයි මා සුප්පදනවා. උපුටා ගැනීම පාරදිගේ නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතාගේ Facebook පිටුවේ.